Happy Wednesday. අද ජනවාරි මාසේ 21 වෙනිදා. මම 3-5 දාන්න බෝතල් ටිකක් ගත්තා කියලා ඔයාට කිව්ව මතක ඇති. අද අපි ඒ ටික පිළිවෙලක් කරගන්නයි යන්නේ. මේ ස්ටිකර් එක ඩිසයින් කරලා හදාගත්තෙත් මම මම ඒක පේජ් එකේ දැම්මා ඒ දවස්වල. ඊට පස්සේ ඒක මම පොඩි ෆ්‍රේම් එකේ පොඩි වෙනසක් කරා එච්චරයි. මම දන්නා ඉතින් මට මේ විදිහ හරි ලස්සනයි. මට ඇත්තටම ගොඩ කාලෙක ඉඳලා මේ වගේ බෝතල් ටිකක් අරගෙන 3-5 ಜಾති දාන්න ඕනි කියලා ලොකු උමනාවක් තිබුණා. ඉතින් ඒක නිසාමයි මම මේ ටික ගත්තේ. මේකේ අපි කතා කරත් එහෙම මේක වීදුරු බෝතලයක්. වීදුරු කියන්නේ බරසාර වීදුරු නෙමෙයි බොහොම සැහැල්ලු වීදුරු මේ බෝතලයක්. මේකේ පියන බොහොම හොඳට වැහෙනවා. අන්න ඒකක් තමයි මම විශේෂයෙන් බැලුවේ. මොකද ගොඩක් කල් තියාගන්න පුළුවන් අර හුලං වදින්න නැතුව තියාගත්තාම. ඔව් මම අසනීපෙන් ඉන්නේ. මොකද මේ දවස්වල උදේට පුදුම සීතලක් තියෙන්නේ. ඉතින් සෙම් කාර්යොන්ට ඒක චුට්ටක් අමාරුයි. ඒක නිසා මගේ කටහඬ සමහර තැන්වල වෙනස් වෙයි. ඒක ගණන් ගන්න එපා. මම 3-5 ಜಾති ගේන්නේ මෝලක් තියෙනවා අපේ ගෙවල් ළඟ හන්දියේ. ඒකෙන් තමයි මම ගොඩක් වෙලාවට ගේන්නේ. ඒ අරුණාම ෆුඩ් සිටියෙන් පැකට්ස් ගෙන වෙලාවලුත් තියෙනවා. ඒක ඉතින් මගේ පහසුව එක ඒක වෙනස් වෙනවා. මේ සැරේ මම ගෙනාවේ 3-5 කොටන තැනකින්. මේ බෝතල් වල හොඳ වගේම පොඩි නරකකුත් තියෙනවා. මේක ඔයාලට පේනවා ඇති මේ ඩස්ට් එකක් වගේ බැඳෙනවා. මේකේ මේ දූවිලි නෙමෙයි. මම හිතන්නේ මම මේක හොඳට හොදලා වේලලා තියෙන්නේ. ඒකේ අර ලී වල පොඩි අර මේ ඩස්ට් ඔය පේනවා ඇති ඒකක් බැඳෙනවා. ඊට පස්සේ ඒ ලී එකේම නිකන් අර මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. කොළ පාට වගේ බැඳෙනවා. ඒක කොච්චර පිහදැම්මත් ඔයා දැන් මේක අපි ගොඩක් වෙලාවට මේක මේකනේ සෝදලා වේලෙන්න තියලා ඒ කියන්නේ හොඳට පිහදානවනේ. ඒ පිහදැම්මට පස්සේ තෝක තියෙනවා. මේකේ අර හෝල්ඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ හෝල්ඩර් එකෙත් අර එහෙම මැලියම් වගේ බැඳෙන ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක තමයි මේකේ තියෙන මේ නරක පැත්ත. ඒක නිසා ඔයා මේක ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නැත්නම් ඔයා කියයි මම කිව්ව නෑ කියලා. මොකද මට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක ඉතින් හැම නිතරම පිහදාන්න ඕනේ. ඒක නැත්තම් ඒක අර පොඩ්ඩක් බැඳිලා වගේ තියෙන්න පේන්න පටන් ගන්නවා. එන්න මේ විදියට. ඒ වගේම මේකට හැඳි එන්නේ නැහැ වෙනම. මම හිතාලේ ඉන්නවා වෙනම ලී හැඳි ටිකක් අරගෙන මේකට දාන්න ඕනි කියලා. මේ තියෙන මේ හෝල්ඩර් එක කොහොම වුණත් මේක මට ඕන විදියට ඒ විදියටම ලස්සනට ආවා. මම මේකේ පියන ඇලෙව්වේ නැත්තේ ඒකට මම කැමති නැති නිසා මේක මේ විදිය මට පේන නිසා. ආයෙත් දවසක එනකන් ගිහින් එන්නම්. Thank you so much for watching. Till next time. Bye.